ආයු බොහෝ වේවා. අදත් ආවේ අලුත් ගැජට් එකක් අරගෙන. ඉතින් මේක මම ඕඩර් කළේ දෙසැම්බර් 25 වෙනිදා උදේ. ඉතින් අද දෙසැම්බර් 27 වෙනිදා. දැන් වෙලාව රෑ 9:00යි. ඉතින් අද 27 25 වෙනිදා උදේ ඕඩර් කරපු එක 27 වෙනිදා වෙනකොට මම 27 වෙනිදා දවල් වෙනකොට මම ගාවට ආවා. ඉතින් මම අද මේක රිවිව් එකක් කරන්න හදන්නේ. මේක මම ඕඩර් කළේ ඩරාස් එකෙන්. උනේ රුපියල් 971යි. 971යි උනේ. ඉතින් කෑෂ් ඔන් ඩෙලිවරිත් එක්ක ට්‍රාන්ස්පෝර්ට් එකයි ඔක්කොටම තමයි 971 උනේ. මේක සම්පූර්ණ විස්තරය මම වෙනම ඕඩර් කරපු හැටි ඉස්සෙල්ලාම මම පෙන්නන්නම්. මේක දැන් මම මේක රිවිව් එකක් කරද්දි මම හිතුවා මේක ඕඩර් කරන හැටිත් දාන්න ඕනි කියලා. ඒ නිසා මේ තියෙන්නේ මම ඕඩර් කරපු හැටි. මේක හොඳයි. ඒ වුණාට වැඩේ තියෙන්නේ රෝස පාට. දැන් මේකේ කියලා තියෙනවා සමහර අය රෝස පාට ඒවලා තියෙනවා, රෝස කොළ පාට ඒවලා දෙනවා. මට ඕනි කළු පාට. අපි බලමු මේක කළු පාට තෝරගන්න නැහැ කියලා තමයි කට්ටිය කියන්නේ. තෝරන්න බෑ. හරි. 608යි ගාන. හැබැයි කලර්ස් තෝරන්න නැහැ. ඔන්න ප්‍රශ්නේ. ඔය දැන් මම රෝස පාට එකක් කොළ පාට එකක් වගේ ආවම මට හරියන්නේ නැහැ. මට ඕනි කළු පාට එකක්. ඉතින් අපි දාලා බලමු මේක එන්න කළු පාට එකක් ලැබේවා කියලා හිතාගෙන දාමු. 916ක් වෙනවා. එතකොට මේක එන්න 916යි cash on delivery අම්මට සිරි යකෝ cash on delivery වලට 55ක් වෙනම අය කරනවා 106ක් confirm order 970යි වීඩියෝ එක දකින්න ඇති. ඉතින් ඇත්තටම මේක මේ cash on delivery වලට 106ක් ගන්න එක නම් මම එච්චර මේ අනුමත කරන්නේ නැහැ. ඒක ඉතින් මහා හූරකන වැඩක් විදියට තමයි මම සලකන්නේ. ඇත්තටම එහෙම එච්චරම ගන්න ඕනේ. ඉතින් cash on delivery එකට කලින් රුපියල් 30යි ගත්තේ. දැන් රුපියල් 60ක්ද කොහෙද ගන්නවා මම හිතන්නේ. ඉතින් ඒ වගේ කරන එක ඉතින් හරි නෑ. මොකද මිනිස්සුන්ට කොහෙන් කරනවද කියන්නේ මම දන්නේ නැහැ. බදු අය කරනවද කියලා. නමුත් ඒ එච්චර ලොකු ගාණක් 106ක් cash on delivery වලට අය කරනවා කිව්වහම ඒක ලොකු අපරාධයක්. මිනිස්සුන්ට නිකන් නේ සල්ලි ගන්න. ඒ නිසා ඇත්තටම මට දුකයි ඒ ගැන. තරස් ඔන්න ඔයා බලනවා නම් ඔයාගේ cash on delivery එකට අය කරන tax එකට මම පුද්ගලිකව කැමති නෑ. රුපියල් 60ක් අපරාධ නිකන් ගෙවන්නේ. ඉතින් මේක අපි දැන් බලමු. මේකට විවෘත කළා නෑ. ආපු හැටි යටමයි අද තියෙන්නේ. මේකේ ගාන 971යි. හැබැයි ගෙනාපෙකන මගෙන් 970යි ගත්තේ. රුපියලක් මගෙන් අය කළේ නෑ. ඉතින් ස්තුතියි මේක ගෙනාපු මේක බලනවා නම් මේක ගෙනාපු කෙනා ස්තුතියි. ඒකට අපි දැන් මේක විවෘත කරලා බලමු. හරි මේක කඩලා නෑ. ඉතින් මෙතන චුටි තුවාලයක් වෙලා තියෙනවා. මේක තමයි තියෙන්නේ. මෙතන මේ පින්ක් පින්ක් තමයි තියෙන්නේ. මං කිව්වා මට ඕනි බ්ලැක් එකක් තමයි මට ඕනේ. නමුත් තියෙන්නේ පින්ක් එකක්. dual light beauty self stick එහෙම විස්තර ටිකක් තියෙනවා. ඉතින් මේ තියෙන්නේ එක පැත්තක්. මේ තියෙන්නේ අනිත් පැත්ත. මේ තියෙන්නේ අනිත් පැත්ත. මට ඕනේ උනේ බ්ලැක්.
නමුත් තියෙන්නේ පින්ක් එකක්. ඒකට මං කැමති නෑ. මේක තමයි ඔන්ලයින් ගෙන්නන්න ගියාම තියෙන ප්‍රශ්නේ. අපි ඉල්ලන එක නෙවෙයි හම්බ වෙන්නේ. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මේක අස්සේ මොකවත් නෑ. රෝස පාට. චූටි පොතක් තියෙනවා. මෙන්න මෙහෙම එකක් තියෙනවා. යන්න පුළුවන් මේ විදිහට. හරි දැන් මේ කෑල්ල තියෙන්නේ බැටරිය සර්කිට් එකට සම්බන්ධ වෙලා සර්කිට් එක ඔන් වෙන එක නවත්තන්න. අපිට ඕන වුණාම මේක මෙතනින් එළියට ඇද්දට පස්සේ බැටරිය සම්බන්ධ වෙලා සර්කිට් එක ඔන් වෙනවා. ඉතින් මේ තමයි සෙල්ෆි ස්ටික් එක. මං හිතපු විදිහ නෙවෙයි. මේක ඔන්ලයින් ඕඩර් කරන එකේ තියෙන දුර්වලතාවයක්. අපි තැනකට ගිහින් කඩේකින් ගන්නවට වැඩිය ඔන්ලයින් ඕඩර් කරපුවා මේ එවන එකක් ගන්න ඕනි. ඉතින් මම බලාපොරොත්තු වෙන්නේ කළු පාට එකක්. නමුත් මට ආවේ රෝස පාට එකක්. පළවෙනි දෝෂය ඔන්ලයින් ඕඩර් කරපුවන් තියෙන ගැටලුව අපිට අවශ්‍ය දේ ගන්න බෑ. සෙලර් විසින් එහෙම නැත්නම් විකුණුම්කරු විසින් ලබා දෙන දේ අපි බාර ගන්න ඕනි පළවෙනි එක. ඊට පස්සේ එතන ඒ තිබිච්ච ඔබට මතක ඇති තිබුණ දැන්වීම මේ තියෙන්නේ දැන්වීම. එතකොට මේ දැන්වීමේ තියෙන විදිහට මට අවබෝධ වුණේ මේ දැන් මේක මේ 360 අංශක 360කට කරගෙන්න පුළුවන් කිව්වහම මේක සහ ඒ දැන්වීමේ දාලා තියෙන රිමෝට් එකෙන් කිව්වහම මට හිතුනේ ඇත්තටම මේක රිමෝට් එකෙන් අංශක 360ට කරකවන්න පුළුවන් කියන දේ තමයි මට අවබෝධ වුණේ. මගේ අවබෝධයේ ගැටලුවක්ද කියන එක මම දන්නේ නැහැ. නමුත් ඒ දැන්වීමේ තියෙන හැටියට, ඇඩ් එකේ තියෙන හැටියට, එහෙම නැත්නම් සයිට් එකේ තියෙන හැටියට, දරාස් එකේ තියෙන හැටියට මට හිතුනේ මේක රිමෝට් එකෙන් කරකවන්න පුළුවන් කියන එක තමයි මට හිතුනේ. දැන් ඇත්තටම මේක රිමෝට් එකෙන් කරකවන්න බෑ. නිකන් මෙහෙම අතින් තමයි කරකවන්න තියෙන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා මේ රිමෝට් එක. මේක ඇත්තටම මේ තියෙන මේ ZPG.20 Bluetooth ID එක. මේ තියෙන්නේ මේ selfie stick එකේ Bluetooth ID එක. මේක මගේ මේ ෆෝන් එක මම වීඩියෝ කරන්නේ ෆෝන් එකෙන්. ඒක Samsung Galaxy M02 ෆෝන් එකක්. ඉතින් මේක පෙන්වන්නේ 0.20 කියලා විතරයි. ZPG කියලා මෙහෙම පෙන්වන්නේ. මේ රිමෝට් එක මෙතනින් පැත්තට තල්ලු කරලා කොහාට හරි එක්ක මේ පැත්තට තල්ලු කරන්නත් පුළුවන්. එහෙම ගන්න පුළුවන්. එහෙම නැත්නම් අනිත් පැත්තට තල්ලු කරලා ගන්න පුළුවන්. මේ දින රිමෝට් එක. ඒකට මේ චූටි රිමෝට් එකක් තියෙන්නේ. මේක ඇතුලේ බැටරියක්. මේක on off වෙලා තියෙන්නේ. මෙතන තියෙන නිල් පාට බල්බ් එකක්. මේක තප්පර කීපයක් ඔබාගෙන හිටියම මේක on වෙනවා. අන්න on වුණා. ඊට පස්සේ මෙයාගේ 0.20 කියන එක පෙන්නනවා. ඊට පස්සේ ෆෝන් එකෙන් Bluetooth on කරලා සර්ච් කරපුවම මේක ඩිටෙක්ට් කරගන්නවා ෆෝන් එකෙන්. ඊට පස්සේ පෙයා කළාට පස්සේ ෆෝන් එකෙන් මෙයා ෆෝන් එකත් එක්ක කනෙක්ට් වෙනවා. එතකොට අපිට තියෙන්නේ මෙතනින් මේ selfie stick එක මේ අතර මෙහෙම උස්සලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන මේ මෙතනින් තද කරන්න බුරුල් කරන්න අපිට ඕන විදිහක තියලා මෙහෙම තද කරලා මෙතනින් ගන්න පුළුවන්. උඩට හිර වෙලා හිටනවා ෆෝන් එක මේ විදිහට ඇද්දාම. මේක හොඳ හයි අය ඇත්තටම පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ මේක ප්‍රෙස් කරනකොට මේක පෙන්නවා. හැබැයි මගේ කියවෙන්නේ වොලියුම් එක අඩු වීම විතරයි මේකෙන් වෙන්නේ. මම ඔයාලට ස්ක්‍රීන් රෙකෝඩ් එකක් දාලා පෙන්නන්නම්. මේ තියෙන ස්ක්‍රීන් රෙකෝඩ් එක. හරි දැන් තියෙන ෆෝන් එකේ රෙකෝඩින් තියෙන්නේ දැන්. මම යනවා ඉස්සෙල්ලාම settings වලට ගිහිල්ලා connection වලින් Bluetooth on කරනවා. Bluetooth එක on කරනවා. Bluetooth on කළා. දැන් search කරනවා මොකක්ද තියෙන්නේ කියලා. right මේ දෙන 20 කියලා මේ tripod එක මම මේක click කරනවා 20. right connect වුණා. connect වෙලා තියෙන්නේ. දැන් ඔන්න connect වෙලා තියෙන්නේ.
ඊට පස්සේ ආපහු ඇවිත් මම එනවා කැමරාවට. මේ Galaxy M02 ෆෝන් එක මම ප්‍රෙස් කළා බල්බ් එක වත් වෙනවා. ඔන්න ෆොටෝස් වදින්නේ මේ ෆොටෝ එකේ තියෙන්නේ වෙන්නේ වොලියුම් එක අඩු වෙන එක විතරයි. අන්න හරි. ඕක තමයි එන්නේ මේක සම්බන්ධව. ස්ක්‍රීන් රෙකෝඩින් එකක් යන්නේ දැන් කැමරාව නෙවෙයි. ඉතින් මේක තමයි මෙතන තියෙන ප්‍රශ්නය. ඔන්ලයින් අපි බඩු ගන්න ගියාම මොකෙන් හරි ඔන්ලයින් ගොඩක් මාකට් තියෙනවා. ඉතින් කොයි මාකට් එකේ ගියත් මේ ඔන්ලයින් ගෙන්නනකොට තියෙන ප්‍රශ්නේ තමයි මේක නැත්තම් මේක ඉතින් අර අපි හිතන දේ ගන්න බෑ, අපිට උවමනා දේ ගන්න බෑ කියන ප්‍රශ්නේ දෙනවා. චෙක් කරගන්න බෑ. ඒක වැඩ කරනවාද මොකද කියලා දැන් කඩේකට ගිහින් කරනවා නම් මේක ගිහින් දාලා ෆෝන් එක සම්බන්ධ කරලා මේකට බලලා ගන්න පුළුවන්. නමුත් ඔන්ලයින් ඕඩර් කරද්දී අපිට තියෙන ප්‍රශ්නේ තමයි මේ වගේ චෙක් කරන්න බෑ, දෙන දේ ගන්න ඕනේ. ඉතින් අර රිටර්න් කරන්න පුළුවන් කියලා තිබුණාට ඒවා හරි ප්‍රශ්න. එතකොට එකෙන් ගන්න අමාරුයි. ප්‍රශ්නේ දැන් හින්දා අපි මොකද්ද කරන්නේ? මේක අතෑරලා දානවා ඔන්ලයින් වැඩවලදී. ඉතින් ඔන්ලයින් කියන්නේ හරියට නිකන් සූදුවක් වගේ ආවොත් ආවා ගියොත් ගියා. ඒක තමයි මට තියෙන මේ මගේ පළවෙනි අත්දැකීමේ කීපයක්ම මේ වගේ තිබුණා. ඉතින් මට කියන්න ඕනි උනේ ඒකයි. මම දන්නේ වෙන ෆෝන් වලට කොහොම සම්බන්ධ වෙනවද කියලා. නමුත් මගේ Galaxy M02 එකට මේක සම්බන්ධ වෙන්නේ. ඉතින් මේක කොට මෙතන ඉඳලා මෙතෙන්ට දිගයි. හරියටම අඟල් 35. ෆොටෝ එකක් ගන්න පුළුවන් අපිට. මෙහෙම කරලා ෆෝන් එක අත දිග ඇරලා මෙහෙම ෆෝන් එක ප්‍රෙස් කර කර ඉන්න ඕනේ. මෙතනින් ප්‍රෙස් කළා මේ රිමෝට් එකෙන් ප්‍රෙස් කළා අපිට පුළුවන් ෆොටෝ එකක් ගන්න. හැබැයි මගේ ෆෝන් එකේ ඒ ෆොටෝ එක ගන්න බෑ. ඉතින් මේක ට්‍රයිපොඩ් එකක් විදිහට ගන්න බෑ. මේ සෙල්ෆි ස්ටික් එකක් විදිහට ගන්න පුළුවන්. ට්‍රයිපොඩ් එක නම් එක බිම හිටින්න ඕනි. කියලා තියන්න මේ තියෙන මූණතත් එක්ක මේකේ බිම හිටවන්න අමාරුයි. හිටින්නේ නැහැ මම බැලුවා. ඒ නිසා අපිට ඔන්ලයින් භාණ්ඩ මිලදී ගැනීමේ වාසි මෙන්ම අවාසිත් තියෙනවා. ඉතින් මේක මිලදී ගැනීම සම්බන්ධව මට නම් ඇත්තටම පාඩුවක් සිද්ධ වුණේ. ඒක වෙන දෙයක් නෑ. ඉතින් මේක ගත්ත පාඩුව විඳගෙන මම මේක ස්ටික් එකක් විදිහට මට සෙල්ෆි ස්ටික් වැඩක් නෑ. ඉතින් මට මේක පාවිච්චි කරන්න වෙනවා ස්ටික් එකක් විදිහට. මට කියන්න ඕනේ උනේ ඔන්ලයින් භාණ්ඩ මිලදී ගැනීම තියෙන අවාසි ගැන. ඉතින් මේක හොඳ උදාහරණයක්. එහෙනම් ගිහිල්ලා එන්න ආයෙත් දවසක හම්බ වෙමු.